Yo, what's up people? Welcome back to another gameplay video ඔන්න නම් guys. අද ඔයාලට මම ගෙනත් තින්නේ Fears to Fathom Home Alone කියන ගේම් එක. හරිද? ඉතින් Fears to Fathom game series එකේ gameplays ගේන්න කියලා ඔයාලා comment කරලා තිබ්බා. ඉතින් ඔන්න මම ගෙනල්ලා තියෙනවා. දැන් මට අහන්න තියෙන හැමදාම වගේ ඔයාලට දැන් සැපද කියලා තමයි. ඉතින් Fears to Fathom එකේ guys super gameplay series එකක්. හරිද? මම දැකලා තියෙනවා YouTube එකෙත් එහෙම play කරලා නැහැ. හරිද? first time තමයි play කරන්නේ. ඉතින් මේ හෝම් අලෝන් කියන ගේම් එක තමයි අද අපි ගහන්න යන්නේ. ඒක තමයි තියෙන ලේසිම සහ ගයිස් අඩුම වෙලාවකින් ඉවර කරන්න පුළුවන් ගේම් එක. හරිද? එළකින් අපි ක්ලික් කළා වල වෙනම්. අපි ගියාන්නේ යාළුවනේ Fears to Fathom ගේම් එකට. Fears to Fathom episode 1. Okay, හෝම් අලෝන් ගෙදර තනියම. ජූලි 12. ජූලි 12 වෙනි ගයිස් මම මේ වීඩියෝ රෙකෝඩ් කරද්දී අද මයි 28ද කොහෙද? ජූලි කියන්නේ එන්න තියෙන මාසයක් හරිද? Allegri, I didn't want to put up this Reddit just for call piece of fiction. I don't even know where to start. Reddit එක පැත්තේ ගිහිල්ලා excuse my lack of good storytelling skills. Okay. මොකද කියන්නේ? It was the middle of the summer. Summer එකේ මැද හරියලු. හරිද? My parents had left for the weekend to a work trip. මෙයාගේ ගෙදර අය අම්මයි තාත්තයි වැඩ කරන තැන ට්‍රිප් එකකට ගිහිල්ලා. හරිද? මෙයාව ගෙදර තියලා තනියම which meant I also myself by the weekend. හරිද? සතියන්තේ මෙයාට තනියම තමයි ඉන්න වෙලා තියෙන ගෙදර. I will do a mention sleep schedule. I would sleep get up just about my time any time of the day. Though I did the plan අන්තිමට කියව ගන්න බැරුණානේ අනේ. Okay අවුලක් නැහැ. සැලෙන්නේ නැහැ. ඔයාලට කියව ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. අඩෝ. එළම් එක වදිනවා. අනේ අදින් බහින්න දීපන් කොහොමද බහින්නේ කොහෙලා මේ එලා මේක තමයි තියලා තියෙන්නේ space to get up. Okay, I woke up at around 8. 8ට නැගිට්ට කියලා නේ කිව්වේ. Okay, 8ට විතර නැගිට්ටලු guys. හරිද? Okay, මේක තමයි කාමරේ. අඩෝ මේ ගේම් එක නිකන් අර හොල්මන් ස්ක්‍රීන් එකට තියෙනවා guys. හරිද? Fear to Fathom games එහෙම තමයි කොහොමත් නිකන් blurry ගතිය තියෙන්නේ. Okay, මේක තමයි ගැඳ ආයිද ගන්න බලන්න. Okay. Kita. Ini mau ganti. Amrut bug na tawadiin ගෙතර. Okay. මම mic එක guys පොඩ්ඩක් මූණ ළඟට ගත්තා දැන්. ඔයාලට දැන් හොඳට ඇහෙනවද කියලා හිතනවා. හරිද? මාව කලින්ට වැඩිය. ඉස්සර පාරක් තියෙනවා අඩෝ මේ පාන්දර 8යි කිව්වද පාන්දර 8යිද මේ රෑටයි නේ. මම හිතන්නේ රෑට මට PM දෙම්ද කියලා කියව ගන්න බැරුණා යාළුවනේ. හරිද? මූ කිව්වනේ කොහොමත් මට ඕන වෙලාවට ඇහැරෙන්න පුළුවන් කියලා ගෙදර තනියම ඉන්න නිසා මම හිතන්නේ පොර නැගිටලා තින්නේ 8ට. හරිද? හවසට අම්මට පාඩම් කරන්න පුළුවන්ද? මොකද? I really did have to do homework but as I said I had to eat something. කන්න ඕනලු බඩගිනිලා. හරිද? Okay. අම්මට මේ ගෙදර අනේ යාළුවනේ කවුද ඉන්නේ? අම්මට අම්මා මැසේජ් එක යකෝ බය වුණා ඒකට. මම ගෙදර තනියම ඉන්නේ. අම්මා මැසේජ් එකද මේක බලන්නේ කොහමද? ESC එකෙන්. Wait. Gonna come dad and I gonna back Monday අම්මට උටු එන්නේ යන්නේ guys. හරිද? මේ සඳුදා. හරිද? මං හිතන්නේ අද ඉරිදා හරි. ඔව් ඉරිදා වෙන්න ඕන. You will get Xbox like මොකද්ද? take care. Xbox එකක් ගේනවා කියලා. හරිද අපිට? Okay, ඊට පස්සේ මොකක්ද දාන්නේ? මම Sunday evening. එපාර Sunday evening එනවලු. හරිද? සඳෙනවා කියලා. I'm gonna little nap, probably gonna order some pizza. අපි pizza ගන්න යන්නේ. No need to order anything. I'll made you lasagna. I already made you lasagna this morning. Check the අම්මට සිරි අම්මා lasagna හදලා. අපි ගාෆීල් කියලා අහන්න ක්‍රවුච් වෙන්න පුළුවන් වත්ද? ඊ ක්‍රවුච් වල හොරාට බලන්න පුළුවන් මොනවද හොරා බලන්න තියෙන්නේ? මොනවද දන්නේ? එලිකිර අපි කන්න යන කලින් වටයක් දාමු හරිද? ගෙදර මොකද්ද මේ පැත්තේ අම්මට. ලස්සන පින්තූර ටිකක් තියෙනවා. Okay. අඩෝ ගෙදර එන කරුවලා ඉන්නේ. මේක ආ කාමරේ. ලයිට් එක තාම බලන්න. ලයිට් දාන්න බැරිද? ලයිට් දාන්න දෙන්නේ නැහැ. යකෙක්වත් ඉන්නද මේ හැරි? යරක උදර. What the fuck? What the? කවුරු හරි ඉන්නවයි හරිද? අපි විතරක් නෙමෙයි ඉන්නේ. භයානකයි guys මේකේ sound එකම එනම් භයානකයි හරිද? Okay, අපිට පහළට ගිහිල්ලා රසඤ්ඤ එකක් හදන් ගන්න කිව්වනේ. එලගිරි. See to crouch. මෙතනින් crouch වල බලන්න පුළුවන් නේ. Hello? කවුද?
මං ගෙදර තනියම නෑ හරිද මාත් එක්ක මේ වීඩියෝ එක බලන අය ඉන්නවා හරිද මං තනියම නෑ එන එකෙක් වරෙන් යකෝ ඔක්කොම ගහනවා යකෝ වරේ කවුද ඉන්නේ ගේ ඇතුළෙත් දන්නේ යකා ඉන්නේ අනේ කවුද ඉන්නේ ෆ්‍රිජ් එකේ නේ තියේ කිව්වේ අම්මට ෆ්‍රිජ් එක ගන්න සද්දයක් ඔයකට බය වෙන ඔක්කොම खाली මොනවද තියෙන්නේ මේ ගොඩක් දේවල් තියෙනවා මේව ගන්න දෙන්නේ නැද්ද ගත්තා ලසන් එක ඒකට G එකෙන් විසි ගන්න පුළුවන් හයියා හයියෝ හයියෝ ඊට වැඩිය හොඳයි කෑම විසි ගන්න හොඳ නෑ ඕකේ දවන්න එකට දාන්න තියෙන්නේ හරියට හරි ගියා අවන්න එක ඇතුළට ගියා ෆුඩ් සීටින් අප් ඕකේ කෑම එක රත් වෙනවලු ගයිස් තක මොකද කරන්නේ දුවමු යකෝ මේක සොත්තේ what the fuck holy shit ඕකේ අපි එතකන් එළියට යන්න පුළුවන්ද අම්මඩ උඩු එළියට යන්න පුළුවන් මේ මෙතන මොකෙක් හරි ඉඳියා ගයිස් මෙතන නේ ඉඳියේ මේ මෙතන මොකෙක් හරි එකක් ඉඳලා ගියා බම් බලලා අන්න අරක රෙඩි කෑම එක රෙඩි යකෝ මේක එන භයානකයි යකෝ නිකන් භයානක පාටක් තියෙන නේ ඕ නිකන් ආදි කාලේ ගෙදර අඩු මෙතනින් යට යන්න දෙන්නේ අනේ අයියා පීවරේ අපිට කෙලවෙනවා යාළුවෝ යාද කාර් එකේ තියෙනවා මට කාර් එක අරගෙන පනින්න බැරිද ගෙදරි අම්මඩ උඩ පැත්තේ පූල් එකක් තියෙනවා පූල් එකට බහින්න බැරිද චොබස් අර පූල් එකේ නාන්න පුළුවන් එලගිරි පූල් එකේ නාන්න නෙමෙයි ගේම් එක පොඩ්ඩක් බග් වෙන සීන් එකක් තියෙනවා ගයිස් මේ ගේම් එකේ හෙට ග්‍රැෆික්ස් ඕන හරිද මම මේ ලෝ දාලා තියෙන පුළුවන් තරම් අම්මට උඩ බග් වෙනවා යකෝ මේ මොකද මේ උඩ පනින්නේ අපි මන් දන්නේ නැහැ උඩ පනිනවා මම හරිද අපි දොරවල් ඔක්කොම වහමු හරිද වැහුවනේ මේක තමයි මේ ලොක් කරන්න බැරිද අයියෝ යාළුවේ බය බෑ කෑම කරවෙලක් දන්නේ food was nice and hot I like watching TV while I ate TV එකක් තියෙන කොහෙද උට කන ගමන් TV බලන්නත් ඕනලු බා මාත් එම තමයි ඉතින් ඒක වෙන කතාවක් හරිද මම YouTube එකේ වීඩියෝ බල කන්නේ හරිද ඉතින් පහලට මේ මොකද්ද මේකද බේස්මන්ට් එකද අනේ වන්දා කොයකෝ TV එක කොහෙද තියෙන්නේ මේද හලෝ මේක TV එක අම්මට උඩ යකෝ TV ඕනේ ඒ TV එකෙන් නිකන් භයානක කොල්ලෙක්ගේ සීන් එකක් යන්නේ ඔකේ අවුලන්නේ අපි වාඩි වෙලා වාඩියක් දාගෙන ෂේප් එක කමු හරිද වාඩියක් දාගෙන ෂේප් එක කමු අපිට කන්න පුළුවන් ඕකේ මොකක්ද වීදුරුවක් බින්ද TV එකෙන්ද මම හිතන්නේ TV එකෙන්ද කොහෙද ආවේ වීදුරුවක් බින්ද සද්දයක් ඇහුණා එලගිරි අවුලන්නේ අපි ලස්සන TV එකේ මොකද්ද මේ කැලේක සීන් එකක් යන්නේ පොඩි එකේ පාර මාරු වෙනවා ඕ හැප්පුණා what the fuck ඒ TV එක ඔෆ් වුණා ආයි මුලින් ඉඳන් යනවා මොකක්ද යකෝ I was already feeling very sleepy after අම්මට සිරි මොකක්ද යකෝ සද්දයක් මේකේ මං හිතන්නේ මේ අර වීදුරු බින්ද සද්දයක් එන්නේ නේද මේ බය වුණා යකෝ මේ විසිකලා දාමු මෙන්න මෙහෙට ඉතින් විසිකාට කමන්න නැද්ද දන්නේ ඉතින් දාලා වියන් දැන් උඩට හරිද අම්මගේ අන්න මේසන් ඔලිවර්ගේ මෙසේජ් එකක් ආවා ඔලිවර් කියන්නේ කවුද මේ තියෙන ඔලිවර් I can't මොකද්ද my parents from out night මොන කම්මෝ යාළුවට කතා කරලා එන්න කියලා හරිද I let you know okay I call just to I can't promise dude may I have plans with net net එක පොරට පොඩි වැඩක් තියෙනවලු මේසන් ඔලිවර්ට හරිද we are gonna have to call it off man something just came up but you got to come to Jessica's tomorrow පොරට මොකක් හරි වැඩක් ඇట్లా හරිද එන්න වෙන්නේ නෑලු ඒතර මට තනියම යන්න තියෙනනේ අනේ බා අනේ මට මේ හෙට එන්නලු ජෙසිකා ගෙදරට I'm sorry Miles got to see you tomorrow okay chill out dude lol goat එලකිරි අපේ පොරත් එන chill පොරක් හරිද ඔලන්න නැහැ කිව්වා එලකිරි මට දැන් නිදා ගන්න තියෙන්නේ මොකද්ද කිව්වේ තව don't forget to chem කියන්නේ මොකද්ද බා A few moments later මං හිතන්නේ guys chem කියන්නේ මේ chem නෙමෙයි chem හරිද chemistry මොකක් කර සින්නේ නැද්ද අර පොරට මේ වැඩ කරන් තිබ්බනේ chemistry වැඩ කරන්නත් තියෙන්නේ මොකක්ද කියන්නේ හරි chemistry වැඩ ටික කරන් තියෙන්නේ 12:38යි
Oh hell nah, මම ඉතර පරක් වෙනකම් වැඩ කරාද? ගැම්මක් තමයි. සුපිරි ගොල් වෙන්නේ. I got done with homework for day. Okay. පොර homework කරලා ඉවරයිලු. එලකිරි. මොකක්ද සීන් එක තියෙන 12:38යි කවුරුත් නැහැ පාරේ යන්නේ දැන් හරිද? zoom කරලා බලන්න බැරිද මට? zoom කරන්න පුළුවන් නේ. මේ මොකක්ද දියුනේ? 100 කින් පහත් වෙන්න පුළුවන් නේ. Okay. දැන් නිදා ගන්න තියෙන. අම්මගේ message එකක් ආවා. Don't stay up too late you kids. What time? You shouldn't get here from Mr. Paula. Mr. Paula කියන්නේ කවුද? මම හිතන්නේ අම්මා හිතන් ඉන්නේ guys යාළුවා ඇවිල්ලා කියලා. හරිද? ඒ වුණාට අපි ඉන්නේ තනියම. පොර මූ කියන්නෙත් නැහැ. මූ කෙලිම වැඩ වගේ ඉන්නේ. මේ මිස්ටර් පෝලා කියන්නේ කවුද? මිස්ටර් පෝලාගෙන් අහගන්න එපාලු මේ හැමදාම වගේ. මිස්ටර් පෝලා කියන්නේ අනිවාර්යෙන් අල්ලපු ගෙදර කවුරු හරි වෙන්නේ නැති හරිද? ඕකේ. එලකිරි මම නිදාගත්තා. 1:16යි. I got up to get some water. එළියකට තට්ටු කරන සද්දයක් එන්නේ මොකද අර? සුපිරි සින්දුවක් යනවා. ඕකේ භයානක සින්දුවක් යන්නේ. මොකක්ද නැහැ සීන් එක. අඩෝ මට ෆ්ලෑෂ් ලයිට් එකක්වත් නැද්ද F එකේ. අඩෝ නෑ ඔය. මේ මහරයමුට මොකටද යකෝ මේ වතුර බොන්න යන්න ඕනනේ. what the fuck. කවුරුත් මේ කාමරේ වගේ ඉන්නවත් දන්නේ නැහැ හරිද? මට එන සැකයි. කවුද? කවුද? එහෙන භයානක සද්දයක් එනවා. මේ මියුසික් එක මොකද්ද? what the hell? බය වෙනවා මේකේ සද්දෙට බං. තවන මොන. බිව්වා එලකිරි. අර මේ වතුර බෝතල ඉවර වෙන්නේ නැති වතුර බෝතලයක් ගයිස් ගැම්මක් තමයි ඒක දිගට දිගට බොන්න පුළුවන්. එලකිරි. ඕකේ අපි මේක මෙතනින්ම දාමුද? අඩෝ විසිකලා කියන්කෝ ඒක. කොහොමද විසිකන්නේ? ඕකේ විසිකලා දාමු. ඉවර වෙන්නේ නැති වතුර බෝතලයක් හරිද? එලකිරි අපි ඉස්සෙල්ලා චෙක් කරලිමු ගයිස් දොරවල් ටික ආයි ලොක් කරලා තියලා හරිද? මේකේ පටන් ලොක් කරන්න බෑනේ. මෝ ඒකේ බය හිතනවා යකෝ. දොරවල් එකක්වත් ඇරලා නැහැ නේ දොරවල්. මේක වහලා. ලකිරි මේ පැත්තේ මුකුත් සස්පිෂස් දේවල් නැහැ නේ. ඕකේ. ඔයාම උඩට යන් එහෙනම්. ෂේප් එක හරිද? ෂේප් එක උඩට යන්. එලකිරි. කීයද? 1යි ගානේ කිව්ව වෙලාවනේ. බයයි යකෝ කවුද? කවුද ගෙදර ඉන්නේ? අනේ මං අයිසක් කොල්ලෙක් මොකක් කරේ නෑ. අනේ මාව මරන්න දෙන්නේ. කවුද ඉන්නේ? අල්ලපු ගෙදර පෝලගේ ආච්චිද ඉන්නේ. පෝලගේ ආච්චි වෙන්න බෑනේ. පෝල කියන්නේ තාච්චි කෙනෙක් වෙන්නේ ඉතින්. අනේ මන්ද. පෝල කියන්නේ කවුද කියලා ගායිස් මන් දන්නේ නැහැ සිරාවට. හරිද තාම? වතුර කෝපේ බොන්න බැරිද? වතුර බීලානේ යාර මට පිසු. හෙලෝ කවුද? කී අපි නිදාගමු ගිහිල්ලා. අම්මගේ මැසේජ්. ෆොටෝ එකක් ආවා. Miles who is that? What? මීක් මීක් දුර්ගාව කවුද ඉන්නවා guys? Oh fuck no. Hello? What the hell කවුද ගෙදර? කවුද දුර්ගාව ඉන්නේ? කවුද දුර්ගාව ඉන්නවා guys? හරි ඉවරයි. I am cooked යාළුවනේ. හරි. කවුරුත් නෑ මට ඇඳස් හැංගෙන්න. click to hide. අඩෝ හැංගෙන්න පුළුවන්. දින්නේ අම්මගේ message එකක් ආවා. Paul sent me. Said he's been creeping through windows. We are calling the cops. Lock every door and hide in your room. Don't answer the door no matter what. අම්මට ඉවරයි තුපන් මූ යන්නෙත් නෑ ওই පහත් වෙලා උලන්නේ. අර දොර කඩාගෙන ඉද්දන්නේ නෑ තුරට. ගයිස් දොරේ ඉස්සරහා මොකෙක් හරි ඉන්නවා හරිද? ඉවර ගෙවල් වලට මේ හොරාට ක්‍රීප් කරන පොරල්ලු හරිද? හෙල් නා බං. දොරවල් ලොක් කරන්න බෑලිවා. මං කලින් try කරලා බැලුවානේ. උරනේ අපි ගිහින් හැංගිමු දොර ඇරපන්. මම දැක්කුවේ මෙතන වාඩි වෙලා ඉන්න වගේ කවුරු හරි. හෙල්නා. අම්මෝ ඉවරයි. Mr. Paul at the door. Do you hear her? Mr. Paul at the door. Mom so sorry. Everything's good. හරි Mr. Paul ඇවිල්ලාලු ගෙදර දොරට හරිද? අපිට ගිහින් බලන්නලු. මොන මගුලක්ද? අනේ ඔයි. දැක්කද? Mr. Paul ගෙදර හරිද? Mr. Paul දොර ගාවලු. අම්මා කියනවා අපිට ගිහලා බලන්නලු හරිද? ෂීපේ යන්න බලන්න. මන් දන්නේ මං
ගේම් එක කරන් තියෙන්නේ මේකද කියලා මම දන්නේ හරිද? ඊ බිල් එක ගන්නෝයි. ඊ දුරේරුණා. ඉවරයි. යම. ඊ කවුරු හරි ඉන්නවද? කවුරු හරි පාපතුර. යම. බෙල් එක ගන්නවා guys. ඊ දුරේරියා කවුද? මං කිව්වනේ කාමරේ වෙන්නේ නැති පොර ඉන්න ඇති කියලා. මට කලින්ම බලන් තිබ්බේ. ඊ මාරයිද මේ මිස්ටර් පෝල් දොර ගාව. හරි පොලිසියෙන් එනවා. නයිස්. what game by right ඉවරද game එක what අඩෝ game එක ඉවරයි let's go මං කිව්වනේ guys මේ ඌ ඉන්නවත් නැහැ තාම වරෙන් යකෝ දැන් බයි නැහැ පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ වරෙන් යකෝ කවුද ඉන්නේ ඒ කවුරුත් නෑද දැන් කවුරුත් නැහැ පොලිස් කාර් අන්න පොලිසියෙන් ඉන්නවද nice let's go ගම්මත්තෝ එලගිරි guys home alone එක අපි ඉවර කරා හරිද අපි බය වුන්නේ අපි හරිද අපි ආයිමත් ගේම් එක එතනට වෙනකම් ප්ලේ කරලා හරිද අපි බලමු අර දොර ඇරියට පස්සේ අපි එතනට ගියොත් මොකක්ද වෙන්නේ කියලා හරිද අපි ඒක බලමු කී guys මම දෙවෙනි පාරටත් ගන්නවා හරිද අපි බලමු අතන දොර ගාවට ගියාම මොකක්ද වෙන්නේ කියලා හරිද එලකිරි ටීවී එක දාපන් ටීවී එක දැම්ම මේ පාර වෙන කාටුන් එකක්ද මේ පාර වෙන කාටුන් එකක් guys හරිද වෙන කාටුන් එකක් කියන්නේ එලකිරි උගාලා දැක්කද guys මම ආයි මම රීප්ලේ කරලා පෙන්නන අර පඩිපිලින් කවුද නැක්කෝයි පඩිපිලින් කවුද නැක්කා හරි අන්න මම නැගිට්ටා තාම කාලිවර නෑනේ ඊ පඩිපිල දිගේ කවුද නැක්කා හරිද කකුල් දෙක මෙහෙම ගියා කළු පාට වල අනේ මම දැකපු හැටිත් දන්නේ නැහැ මම රීප්ලේ එක දාලා ඔයාලට පෙන්නන්න එඩිට් එක දාද්දි හරිද ඊ සිරාවට උ යන්න අර පඩිපිලක් තියෙනවනේ පැත්තෙන් ඔයාලට පේනවනේ ඉතින් කවුද නැක්කෝයි ඒ කියන්නේ guys හරිද පොඩ්ඩක් ඉන්න දැන් මුලින් අර මං දැක්කනේ මේ කෑම එක කකන් ඉතින් ගෙදර ඇතුළට කවුරු හරි පඩිපෙළ දිග යනවා හරිද එතකොට දැන් මිස්ටර් පෝල ෆොටෝ එකක් කියවනවනේ හරිද එළියේ ඔන්න බලන්න හරිද මිස්ටර් පෝල ෆොටෝ එකක් කියවනවනේ එළියේ ඉන්නවා කියලා කවුරු හරි එතකොට ඌ කවුද දෙන්නේද එතකොට මේ අපේ කාමරේනේ නෑ මේක අපේ කාමරේ හරිද මේ අර ලොකු කාමරේ නෑ මේක ලොකු කාමරේ කිමක් හරි ඉතින් අනේ හයිඩ්නේ අපි දැන් ෆොටෝ එක බලන්න යන්න ඕන පහළටනේ අම්මයි මැසේජ් ටික ආවා දොර අරින්න එපා කියලා අපි අයියන උඩට අන්න හරිද it's Paul at the door අන්න දැන් හරි guys හරි දැන් අපි මෙතනින් යද්දී අරු දොර ඇරියා කලින්නේ අපි යන්න කෙලින්ම පහත් වෙලානේ ගියේ පහත් වෙලා මයන් හරිද මේ මෙතන දොර ඇරියා බං කලින් අන්න බලන්න දැන් නේ දොර ඇරි oh shit ඇරියා දොර hello කවුද ඉන්නේ okay guys හරිද ඕක තමයි fear to faith එක අපි එතනට ගියත් අහු වෙනවනේ අඩු මුලින් big brain එක ගැහුවා හරිද මම හිතන්නේ guys මේක තව අවුට් මේකත් ඇති අනිවාර්යෙන් හරිද මේ දෙක විතරක් වෙන්න බෑනේ සමහර ගොඩක් ගේම්ස් වල තා රහසිගත එන්ඩින් එකක් තියෙනවනේ මේ එන්ඩින් දෙයක් විතර තව එකක් තියෙනවද දන්නේ මම දන්නේ දන්න කෙනෙක් ඉන්නවනේ කමෙන්ට් එකක් දාගෙන යන්න එලිග්‍රෝ වලට කළු පාට ස්ක්‍රීන් එකක් පේනවා ඇති ගේම් එක මොකද මේ ගේම් එක ඕෆ් වෙනවා හරිද ගේම් එක ඉවර වෙච්ච ගමන් දින්නත් පැරතුණත් ගේම් එක කෙලින්ම කට් වෙලා යනවා හරිද ඔටෝම එලගිරි guys ඉතින් ඕක තමයි fear to faith home alone ගේම් එක පොඩි ගේම් එකක් ඉතින් තා අයන් බාකුල් කවුට්ටේ තියෙනවා මගේ ආසම ගේම් එකක් ඒක ඉතින් ඒකත් ඉස්සරහට ගමු ඒක නම් පැය දෙකක්ද පැය එකමාරක්ද කොහෙද ප්ලේ ටයිම් එක ගන්න ඕන හරිද ඒකත් ඉතින් ඕන නම් අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න අපි මේ වීඩියෝ ලයික් 1000ක් ආව කියමු ලයික් 1000ක් වගේ ආවොත් අපි ඒකත් ඉක්මනටම ගේමු පර්ස් කරලා ගේම් එක $5ද කොහෙද වෙනවා හරිද $5ක් විතර දාලා අපි ඉතින් ඒකත් අරගමු ගේම් එකත් එලගිරි එහෙනම් ඊළඟ වීඩියෝ සෙට් වෙමු මේ වගේ තවත් හොරර් ගේම්ස් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි ඉස්සරහට ප්ලේ කරන්න ඕනේ අපි ඒවත් ඉස්සරහට ප්ලේ කරමු එලගිරි එහෙනම් අපි ගියා